මම ඔයගොල්ලන්ට කියන්නද බෙහෙතක්. අර්ශස් වලට මේක ඉතාම ගුණදායක බෙහෙතක්. අරලු ගෙඩි 5ක් අරගෙන ඒක ඇට ඉවත් කරනවා. කියන අරලු ගෙඩි පොත්ත ගන්න. අරගෙන මේක ගව මුත්‍රයේ දාලා තියෙනවා. එලා හරක් මුත්‍රයේ දාලා තියෙනවා. රැක් එළි වෙනකම්. අන්න ඒක තමයි ටිකක් අමාරු වැඩේ. නමුත් මේක ඉතාම ප්‍රත්‍යක්ෂ අද්දුරු බෙහෙතක්. අර්ශස් රෝගයට. ඊට පස්ව මේක රැක් එළි වෙනකම් ගව මුත්‍රයේ දාලා තියලා මේ අරලු ටික එළියට අරගෙන පවනේ වේරනවා. ගිනි අවුව වේලන්න එපා. පවනේ දවස් දෙකක් හොඳට වේලන්න. හොඳට වේරුණාට පස්සේ මේක චූර්ණ කරන්න ඕන. කුඩු කරගන්න. ඒ චූර්ණයෙන් තේ හැලි භාගයක් උක්කකුරුත් එක්ක අනලා උදේ හවස වැළඳීමෙන් මේ අර්ශස් රෝගය සහමුලින්ම සුව කරගන්න පුළුවන්. මේක ඉතාම ප්‍රත්‍යක්ෂ බෙහෙතක්. ඉතින් මේක ගව මුත්‍රයේ දැම්මා කියලා කෙනෙක් මේක පරිභෝජනය නොකර ඉන්න එපා, පාවිච්චි නොකර ඉන්න එපා. ගව මුත්‍ර කියන්නේ ආයුර්වේදයේ හැටියට ඖෂධයක් විදිහට තමයි අපි සලකන්නේ. හොඳයි එහෙනම් මේක කරලා ප්‍රතිඵල ගන්න සෑම දිනකටම නිරෝගීමත් භාවය ප්‍රාර්ථනා